කරන්න ඕනේ. ඉතින් ඔය කෙලලා හැන්දෑවට ගෙවල් වෙනවනම් මේව කරන්න බෑ. මොන මෛත්‍රියද? හැන්දෑවේ නිදාගන්න කලින් ඔය මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. මේක කරන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මිනිස් වෙලා ඉපදුනා විතරයි පින්නතුනේ. මේවා සත්තුන්ට කරන්න පුළුවන්. වෛරක්කාරයෝ නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඔයත්තන්ගේ හිත්වල මේ වෙනකොටත් ඇති ඔවුන්ගේ මලගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගන්න. අහගන්න. අපෙන් පලිගත්ත අපිට වෛර කරපු එදිරිවාදිකම් කරපු අපිට අකුල් හෙලපු අපිට නැති කාලේ නොබලපු සියලු දෙනාට බලන්න. ජීවිතේටවත් ඇහැක් කරලා බලපු නැති මිනිස්සුන්ට බලන්න. මේ ටික හදාගන්න තියෙන ටික කාලය විතරයි. අපි දන්නවා සමහර අම්මලා තාත්තලා ඉන්නව දරුවන්ට කියනවා මේ අරුන් මෙහෙමයිනේ මෙවුන් මෙහෙමයි ඔවුන්ගේ ගෙවල් වල යන්න එපා. ආශ්‍රය කරන්න එපා. ගොඩක් දෙමව්පියෝ තමයි වෛරය ක්‍රෝධය පතුරන්නේ. දරුවන්ට අප්‍රිය කරනවා දෙමව්පියෝ. දැන් අපි හිතමුකෝ හොඳවත්තන්ට මතක් වෙයි අපේ අම්මා තාත්තා වයි කියලා. ගෙදර ඉන්නවා කියලා. කණ්ඩ දෙන දරුවා, ක්ලිනික් එක යන දරුවා, බෙහෙත් ටික දෙන දරුවා ජීවිතේට මේ මිනිස්සයාගේ හොදක් කියන්නේ නැහැ. අවුරුද්දකට සැරයක් ඔය සරමකුයි චීත්තකුයි 60කුයි සීනේ 250කුයි කිරිපිටි පැකට්ටෙකුයි අරන් එන. ඔය ඈත ඉඳන් එන කවුරු හරි දරුවෙක් ඉන්නවනේ. ලොකු කවුද? අර කොහේවත් ඉඳන් එන මිනිස්සු. අර හැමදාම කණ්ඩ බොණ්ඩ දෙන දරුවා දකින්නේ වඩු පාඩුනේ. අවුරුද්දකට දෙපාරක් විතර ආවට පස්සේ ඒ දරුවා ළඟට අරගෙන කියන්නේ මොනවද? අර මොකක් හරි වෙච්ච අඩුපාඩුවක් කියන්නේ. නැනිකම් මේ කියනවට හිතන්නකො ඔය කටවල් වලින් කවද්ද හොඳක් කිව්වේ කියලා. ජීවිතය අදිෂ්ඨාන කරගන්න. ජීවිතේ ප්‍රාර්ථනා කරන්න. මිම්මනත කවදාවත් ඔය කටවල් වලින් අනෙකගේ අගුණ කියන්න එපා. මේවා නම් හදා ගන්න ඕන දේවල් පින්නතුනේ. අනෙක පෙළලා අනෙකගේ වැරදි කියපුවාම මාන්නක්කාරකම තියාගෙන මොකුන් වෙලාද උපදින්නේ? අතිමාන්න කුකුර මාන්නක්කාරය උපදින්නේ බල්ල වෙලා. ඒ නිසා ලැබපු මනුෂ්‍යාත්ම භාවයෙන් ප්‍රයෝජනයක් ඇති කරගන්න නම් නපුරෝ පරන්නේ කුබ්බේතනාති මඤ්ඤේත කත්තචනං කංචේ. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරේවා. අවමන් නොකරේවා කියන ප්‍රාර්ථනාව හැන්දෑවටත් කරන්න උදේටත් කරන්න. එහෙම කියන කරන එකේ ප්‍රතිඵලය කාටද තියෙන්නේ? ඒක අපිට. ඒක අපේ සංසාරයට හේතු වෙයි. කණ්ඩ පණිනේවා නැති වෙයි. මේක ඉදිරිවාදිකම් පිරිමහන්න කාලයක් නැහැ. මේක වෛර පිරිමහන්න කාලයක් නැහැ. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතේ ධනංජානි සූත්‍ර දේශනාව තුළ මම මේ බොහොම කෙටියෙන් කියන්නම්. කර්මයටවත් ඇස්සොත් එහෙමනේ. මොන බනද? ඔය සරියුත් මහරහතන් වහන්සේගේ හොඳ මිත්‍රයෙක් තමයි ධනංජානි. ධනංජානි කියලා කියන්නේ රජුරවන්ට හේතු වෙලා හොඳට හොරා කාපු මිනිහෙක්. මේ වෙතිලා හිටියද එහෙම නැහැ. නෑ පාරවල් වලින් ඔයනේ පාරව හැම එකකින්ම හොරා කාපු මිනිස්සු මේ වෙතිලා නැතුව ඇති මං හිතා. ධනංජානි එවකට දේශපාලන අධිකාරියට හේතු වෙලා මොකද කෙරුවේ? රජුරවන්ට හේතු වෙලා නොහොබිනා වැඩ සේරම කෙරුවා. සරියුත් මහරහතන් ධනංජානිගේ
ධනංජානි දැන් ඔව්ව කෙරුවට මොකක් හරි වුණාම කවුද ඉන්නේ කියලා අහනවා. ධනංජානි කියනවා මේ දරුවෝ හින්දා කෙරුවේ, බිරිඳ හින්දා කෙරුවේ. මේ තියෙන ප්‍රශ්න මේ ඥාදෑ නෑදෑයෝ ඔහොම ගොඩාක් ಜಾති කියලා කියනවා. මං කරේ මේ හින්දා. අවසානයේ ධනංජානි ඔත්පොල වෙලා ඉන්නකොට පණිවිඩයක් යවනවා දරුවාතේ සරියුත් මහරහතන් වහන්සේට. ඉක්මනට එන්න කියන හාමුදුරන්ට කියලා පින්නතුනේ සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගියාට පස්සේ ධනංජානි නරකේ උපදින්න සූදානම්. ධනංජානි කියනවා මට ඉන්න බෑ හාමුදුරනේ මං පිච්චෙනවා. ධනංජානි කියනවා මගේ ඔළුව වෑයකින් සහිනවා වාගේ. කකුල් දෙකෙන් දෙපැත්තට අදිනවා වාගේ. දැන් අර හාමුදුරහන කොයි දරුවෝ හොද්දට මතක තියාගන්න. ඔය හතරහන්දි වලංගු තියෙන කාලේ කටපන්න තියෙන වෙලාවේ පව් ගොඩවල් කෙරුවා වගේ නෙමෙයි. මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? ධනංජානිට කවුරුවත් නැහැ. රජුරුවත් නැහැ. කිසි කෙනෙක් නැහැ. මොකද නිරන්තරයෙන් මිනිස්සු පව් කරන්නේ අනුන් මත. ඔයත්ෝ කුණුහරුපයක් කියලා බැන්න නම් බැන්නේ කාටද? අපිටද අනුන්ටද? මම නිකන් මේ හිත කියනවට හිතන්න ඔය කටවල් වලින් මේ වෙනකොට කුණුහරුප කොච්චර කියලා දෙනවා. පළල ඇති පගෝදි පිටේ. පවුද පින්ද? මේ සිද්ධනද කුණුහරුප කිව්වට? පව් ගොඩවල් කාටද කුණුහරුපෙන් බැන්නේ? මේ අම්මලා ඇති හැටි වේසි කියලා බැනුම් අහලා ඇති. බැනලා නැද්ද? මොන බැනුම්ද? තඩි ගහනව නේද ගෙවල්ල පොඩ බෙරෙච්චා. ගුටිත් කාලා ඇතියමට. අපි වෙන කාට හරි බනිනෝ. ඒ අකුසලයේ කවුද භුක්ති විඳින්න ඕන? මේ ඉතින් කිව්වට තේරෙන්නේ නැහැ. වෙනතන මේ පිච්චෙනවා මේකේ. ඉන්න බෑ. මිනිස්සු අනුන්ට වෛර කරනවා. අවසානයේ විඳවන්නේ කවුද? අපි විඳවන්න එපා. දැන් ඔය මිනිස්සුන්ට සැකය ඇති වෙන්නේ කවුරු මතද? ජීවිතේ කවදාවත් අපිට අපි ගැන සැක හිතලා තියෙනවද? සැක කරන තරමක් කරන්නේ කවුද? අනුන් නෙමෙයි. අපි සැක කරන්නේ අනුන්ව. කවුද මේ පිච්චෙන්නේ, කැලැත්තෙන්නේ, ඇවිස්සෙන්නේ, කලබල වෙන්නේ? ඔය මං ඔය දිල්ලි විශ්වවිද්‍යාලේ පශ්චාත්පාදී හදාරනකොට එක හින්දි ගෑන් ළමෙක් හිටියා. මේ කියනවා මේ සේරම පෙරලගෙන පන්තියට ආව 9:00 විතර. මේ මිත්තා මම ඇහුවා මොකද ඔය කලබලේ කියලා. ෆෝන් එක පෙන්නනවා මේ මං හිතුවේ දෙසුත් උසලා පොළවේ ගහයි කියලා. බලනකොට මේ මට පෙන්නලා කියනවා බලන්න මේ කියලා. තාම ෆෝන් එක ඔන් කරලා නැහැලු. කවුද? ඒ කෙල්ල යාළුවා ඉන්න කොල්ලා. තාම ෆෝන් එක ඔන් කරලා නැද්ද? ඔන්ලයින් ඇවිල්ලා නැද්ද කොහෙද? ඔන්ලයින් ඇවිල්ලා නැහැ කියලා. මං කිව්වා ඉතින් කෝල් එකක් කරන් බලන්න. මේ නෑ මට සැකයි. මේ දවස මං එදා තමයි තේරුම් ගත්තේ අනුන් ගැන සැක කරලා මිනිස්සු කොච්චර පිච්චෙනවද? මොකටද පින්නතුනේ අනුන් ගැන සැක කරලා අපි පිච්චෙන්නේ? නැත්තම් මේක තේරෙන්නේ නැත්තම් පොඩි වැඩක් කියන්න අද ගෙවල් වලට ගිහිල්ලා කරන්න. මම මේ පවුල් ගිනි තියනව නෙමෙයි හොඳේ. කවුරු හරි දෙන්නේ කුස්සියේ කතා කර කර ඉන්න. කවුරු හරි කුස්සිය පැත්තට එනකොට මොකද කරන්න ඕන? කතාව නවත්තන්න ඕන. නෑ නිකන් කියනවට කරලා බලන්නකෝ. කරන්නේම නෑ. දීග මගුලුත් එක්ක කරනවා. කවුරු හරි දෙන්නේ කතා කර කර ඉඳලා කතාව නවත්තපුවම මොකද වෙන්නේ?
සැකේ. මොකටද පින්නතුනේ කවුරුවත් කතා කර කර ඉඳලා නවත්තමු අපි සැක